ජාතික කොඩියක කඩුවක් අත්කරගෙන සිටින සිංහයෙක් ගැන අපි හිතනකොට බොහෝ දෙනාට සියටින රට තමයි ශ්‍රී ලංකාව. ඒ සිංහ ලාංඡනය ලෝකයේ පහසුවෙන්ම හඳුනා ගන්න පුළුවන් ජාතික කොඩි වලින් එකක් බවට ශ්‍රී ලංකා ජාතික කොඩිය පත් කර තිබෙනවා. නමුත් කඩුවක් අත්කරගෙන සිටින සිංහයෙක් සහිත ජාතික කොඩියක් ඇති ඉතිහාසයක් තියෙන්නේ ශ්‍රී ලංකාවට පමණක් නොවේ. පසුගිය කාලයේ ලෝකයේ පුරා සිදු වූ විරෝධතා අතර තවත් එක සිංහ කොඩියක් බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන තිබෙනවා. ඉරානයට සම්බන්ධ විරෝධතා අතර විරෝධතා කරුවන් ගෙන යන මේ කොඩිය බොහෝ දෙනාගේ නැත ගැටුණා. එය කඩුවක් ඇතති සිංහෙක් සහ පසුබිමෙන් උදාවෙන සූරියෙක්ගෙන් සමන්විතයි. එතකොට ඉරානයට කොඩි දෙකක් තියෙනවද? ඒ දෙ තේරුම් ගන්න නිල වශයෙන් භාවිත කරන කොඩිය පිළිබඳව මුලින්ම කතා කළ යුතුයි. ඉරානයේ වත්මන් ජාතික කොඩිය 1979 දී ඉස්ලාමීය විප්ලවයෙන් පසු පිළිගත් එකක් වෙනවා. එහි තිරස් තීරු වලින් කොළ සුදු සහ රතු වර්ණ සහිතයි. ඒ වගේම කොඩියේ මැදියේ තිබෙන රතු ලාංඡනය ඉස්ලාමීය සංකේතයක් ලෙස නිර්මාණය කර තිබෙනවා. එය අල්ලා වචනය සමග ආගමහා වීරත්වය නිරූපණය කරනවා. තීරු අතර අල්ලාහු අක්බර් කියන වාක්‍ය 20 දෙවතාවක් දක්වා තිබෙනවා. මේ සංඛ්‍යාව විප්ලවීය දිනයට සම්බන්ධ වෙනවා. මේ කොඩිය නිරූපණය කරන්නේ ඉරානයේ රටක් ලෙස පමණක් නොව ඉස්ලාමීය ජනරජයක් ලෙසයි. ඉරානය තුල මේ ධජය එකම නීතිමය ජාතික කොඩිය වෙද්දී රාජ්‍ය ගොඩනැගිලි පාසල් සහ නිල උත්සවවලදී එය ප්‍රධාන වශයෙන් භාවිතා වෙනවා. නමුත් විරෝධතා අතර දැක් වූ වෙනත් කොඩිය වෙනම කතාවක් තමයි කියන්නේ. සිංහ හා සූර්ය කොඩිය ඉස්ලාමීය ජනරජයට පෙර ඉරානයේ ජාතික කොඩිය ලෙස සියවස් ගණනාවක් භාවිතා වූවක්. 1979 විප්ලවයෙන් පසු සිංහ හා සූර්ය ලාංඡන ඉවත් කර නව කොඩිය හඳුන්වා දුන්නා. අද මේ කොඩිය නිල නොවන අතර ඉරානය තුල තවම විවාදයට ලක් වෙනවා. නමුත් විදේශගත ඉරාන ජනතාව සහ බොහෝ විරෝධතාකරුවන් අතර ඒ අර්ථයක් ලබාගෙන තිබෙනවා. ඔවුන්ට මෙම කොඩිය අතීතය ගැන පමණක් නොව එය ඉරානය කියන්නේ වත්මන් ආණ්ඩුවට වඩා විශාල අනන්‍යතාවයක් කියා පෙන්නුම් කරනවා.